අපි බලමු ඔයගොල්ලෝ අලුතින් Facebook page එකක් හදලා ඒ Facebook page එක monetization CM tool එක enable කරගන්නේ කොහොමද කියලා. ඒක enable කරන්න නම් ඉතින් අපිට හිතුව හැටියට අපිට ඕන වෙලාවට කරන්න බෑ. ඒකට අපි අර අපේ submission එක ටච් කරලා තියන්න ඕන අනිවාර්යෙන්ම. ඒ කියන්නේ දැන් මෙතනට ගිහිල්ලා අපේ icon එක උඩ කියන්නේ අපේ profile එක උඩ click කරලා අන්තිමේට මෙතන තියෙනවා professional dashboard කියන එක. අන්න එක ක්ලික් කරාට පස්සේ දැන් මෙතන තියෙනවා home insights content engagement monetization කියන ටැබ් ටික තියෙනවා. මෙහෙට යනකොට බලා ගන්න පුළුවන්. දැන් අපි මෙතන engagement සනම්මනම් ඒ ටික සේරම විස්තර ටික මෙතන පෙන්නනවා. ඊට අමතරව දැන් මෙතන monetization අපි තාම eligible නැහැනේ. content monetization invite only කියලා තියෙනවා. දැන් මෙතන අපි monetization ටැබ් එක ක්ලික් කරලා මෙතන තියෙනවා මේ content monetization කියන එක ඔප්ෂන් එක ක්ලික් කරගන්න. ඊට පස්සේ මෙතන තියෙනවා I'm interested කියන එක අනිවාර්යෙන් ඔයාලා Facebook page එක හදනවා නම් හදපු වෙලේ ඉඳලා මෙන්න මේක submit කරලා තියන්න. submit interest කියන එක දෙන්න. දැන් එතකොට මේක submit වෙලා තින්නේ. ඒ කියන්නේ අපි content monetization tool එක enable වෙනවා කියන්නේ අපිට ගාණක් හම්බ වෙනවා කියන එකනේ. අපි ඒක enable කරලා තිබ්බොත් අපිට ලේසි ඒක. මොකද ඒකට අපි කැමති කියන ඔප්ෂන් එක තමයි එතන තියෙන්නේ. ඊට පස්සේ දැන් මෙතන submitted කියලා වැටලා තියෙනවා. ඊට පස්සේ ඊළඟට කරන්න ඕන දේ තමයි මෙන්න මෙතන මේ දැන් අපේ ටිකට ගියාන් පස්සේ මෙන්න මෙතන තියෙනවා gadget. දැන් මගේ නම ඔයාගේ හදන page එකේ නම විදිහට පෙන්නන. එතන එහෙම click කරගන්න. ඊට පස්සේ තියෙනවා මෙන්න මෙතන මේ weekly progress කියන එක. එතකොට ඒකේ තියෙනවා new followers ලා ගැන අලුතින් followers ලා 3 දිනක් හදන්න. දැන් මම මේ කියන්නේ මට තියෙන task ටික create new public post ඔය වගේ ඔයගොල්ලන්ට task ටිකක් දීලා තියෙනවා. ඒ ටික ඒ විදිහටම සතියක් ඇතුළත complete කරන්න. ඊට පස්සේ ඔයා ඒකෙන් engagement එක හදා ගන්න ඕනේ. ඊට පස්සේ views ඒ ටික සේරම හදා ගන්න ඕනේ. අන්න මේවා ටික කරපුවාන් පස්සේ එතකොට ඔයාගේ මෙතන මේ views කියන එකේ views ගාන වැඩි වෙනවා. engagement වැඩි වෙනවා. ඊට පස්සේ followers ලා වැඩි වෙනවා. මේ ටික ඔක්කොම වැඩි වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම අපි CM tool එක enable කරනවා. නැත්තම් දැන් ඔයා දාන post එකක් 20 දිනක් බැලුවාන් පස්සේ තේරුමක් නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම අර මෙන්න මෙතන තියෙනවා මේකේ weekly progress එක අනිවාර්යයෙන්ම මේ තියෙන task ටික complete කරන්න. දැන් නම් මට මෙතන පෙන්නන්නේ one day left කියන්නේ ඒ කියන්නේ අද ඉරිදානේ. එතකොට මම මේ වීඩියෝ කරන වෙලාවේ ඉරිදා. ඒ නිසා කොහොමත් අර දැන් මේ ටාස්ක් ටික ආපහු හෙට ඉඳලා මන්ඩේ ඉඳලා අනිවාර්යෙන් මේ ටික රීසෙට් වෙලා ආපහු මුල ඉඳලා ආයෙ මම ඒ ටික කරන්න ඕන. සතියක් තියෙනවා. සතියක් ඇතුළත ඒ ටික සබ්මිට් කරන්න. ඒ ටික කරලා ඉවර කරගන්න. ඊට පස්සේ ඊළඟ සතියේ ටාස්ක් ටිකක් දෙයි. ඒකත් කරගන්න. එන්ගේජ්මන්ට් එක හොඳයි නම් වාගේ කන්ටෙන්ට් ඔරිජිනල් නම් අනිවාර්යෙන්ම වාට CM tool එක enable කරගන්න පුළුවන්. පොඩක් දින් try කරලා බලන්න ඕනේ. මහන්සි වෙන්න ඕනේ. ඒ කියන්නේ අනුන්ගේ දේවල් හොරෙන් අරගෙන දාන එකවත් ඒක නෙමෙයි. තමන්ගේ ඔරිජිනල් කන්ටෙන්ට් එකක් අනිවාර්යයෙන්ම බලන කෙනාට බලන්න ආස හිතෙන විදිහට ඒක හදලා දාන්න.